මටත් එහෙම ලොකු චිත්‍ර හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මුලින්ම කේක් එක බේක් කරගෙන සෙට් කරලා ෆිලින් එක හදලා මේ කියන්නේ චීස් ෆිලින් එකක් කළේ අපි මේ වගේ පින්තූරයක් කේක් එකට ගන්න එක ස්ට්‍රෝබෙරි ඒ වගේ පළතුරු දානවා. අඹ ඒ වුණත් හැම දාන්න පුළුවන් මේ. හායි යාළුවනේ. අද ඔයත් එක්ක අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ෆේමස්ම කේක් එකක් ගැන. ශිෆෝන් පේන්ටඩ් කේක් එක ඔයා කැමතිද ඔයාගේ මාතින් ගෙදර නිවැරදිව හදාගන්න? ඉතින් ඒ විදිය හැම දේ ගැනම අපි ඔයාට අද දවසේදී මේ වීඩියෝ ක්ලිප් එකෙන් කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කේක් පේන්ටින් ශිෆෝන් කේක් පේන්ටින් කලාවේ අති දක්ෂතම දැවැන්තයෙක් ශානි මිස්. ඉතින් ඇයත් එක්ක අපි කතා කරමු, ඉගෙන ගනිමු කොහොමද මේ කේක් එක හදන්නේ කියලා. ඉතින් ඊට කලින් මම පොඩි දෙයක් ඔයාලට කියන්නම්. ජපානයේ, මැලේසියාව, තායිලන්ත වගේ රටවල් වල ප්‍රසිද්ධ කේක් එකක්. නමුත් අද ශ්‍රී ලංකාව තුල මේ කේක් එක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඇයි ඒ? කේක් පේන්ටින් එකක් කරන නිසා. ඉතින් පේන්ටින් කියන කලාව අපේ ලංකාව තුල හරි ප්‍රසිද්ධයිනේ. අපේ ඩ්‍රෙසර්ස් වල ඕනේ තරම් තියෙනවා. ඉතින් අපි හැමෝම කැමති හරිම ලස්සන පුංචි කියුට් පේන්ටින් එකක් හරි අපේ ඩ්‍රෙස් එක එකතු වෙනවනේ. ඉතින් ඒ වගේ ලස්සන අලංකාරයක් එකතු කරන්න පුළුවන් පේන්ටින් එකක් අපේ කේක් එකටත් එකතු කරගන්න පුළුවන්ද? ඔයා කන්ෆියුස් නේද? ඉතින් කොහොමද මේක කරන්නේ? කොහොමද පේන්ටින් එකක් කන්න පුළුවන්ද? කොහොමද මේක අඳින්නේ? මේ හැම දෙයක්ම ඔයාට කුතුහලයක්නේ. ඉතින් අපි හැම ප්‍රශ්නෙටම උත්තර ටික අපේ ශානි මිස්ගෙන්ම අහලා දැනගමු. ඉතින් ඉස්සෙල්ලාම අපි ශානි මිස්ගෙන් මේ කේක් එක කොච්චර තරම් අපිට වටිනාකමක් එකතු කරනවද කියලා අපි ශානි මිස්ගෙන්ම අහලා දැනගනිමු. ඇත්තටම මේ ගොඩක් ජනප්‍රිය කේක් එකක්. හැමෝම කැමති ඉල්ලනවා. මේක විශේෂත්වය කියන්නේ දැන් වෙන කේක්ස් අපි ගොඩක් වෙලාට තියෙන්නේ බටර් කේක්, ෆොන්ඩන්ට් කේක් ඒ වගේ දේවල්නේ. මේක වෙනම චීස් කේක් එකක් කියන්නේ. අනිත් එක ස්පොන්ජ් කේක් එකක්. රසයි. ගොඩක් අය කැමති නෝමල් කේක් වලට වඩා මේ කේක් එකට. අනිත් එක කස්ටමර්ස්ලා මේ කැමති තමන්ගේ නිර්මාණයක්, ඒ කියන්නේ තමන් කැමති පික්චර් එකක්, ෆොටෝ එකක් ඒ වගේ එකක් නිර්මාණය කරගන්න. ඒ නිසා මේ ගොඩක් ජනප්‍රියයි මේ කේක් එක. ලොකු ඉල්ලමක් තියෙනවා. හොඳයි. ඉතින් දැන් ඔයාටම කිව්වා අපිට ඕනම කැමතිම චිත්‍රයක් මේ තුලට අපිට ගන්න පුළුවන් කියලා. එතකොට ඔයාට එනවා ඇති ප්‍රශ්නයක්. අපි දැන් ගොඩාක් වෙලාවට දැකලා තියෙන්නේ මල් කැරක්ටර්ස්. ඉතින් ඒ වගේම ඔයාට තව දෙයක් කියන්න ඕනේ. මොකක්ද දන්නවද? සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔයාට අද දවසේ මේ කේක් එකක් අපි නිර්මාණය කරන විදිහ පොඩි කෑල්ලක් හරි කරන්නේ කොහොමද කියලා අපි ඔයාට මේ වීඩියෝ එක තුලින් කියලා දෙන්නත් ලෑස්ති වෙලා ඉනවා. ඉතින් හැමෝම කරන්නේ මල්, බෙයා කෙනෙක්, කාටුන් කැරක්ටර් එකක් ඒ වගේ කැරක්ටර් එකක්නේ. නමුත් ඔයාට දැන් මිස් කිව්වා ඔයාට කැමති දෙයක් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් කියලා. ඉතින් එතනදී ඔයාට පුළුවන් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ්, බබාට, අම්මා තාත්තට, ෆැමිලි එකේ ඕනම කෙනෙක්ගේ පික්චර් එකක් ඔයාටම ඩ්‍රෝවින් කරගන්න. ඉතින් එතකොට ඔයාට හිතෙනවා ඇති ඇත්තටම චිත්‍ර අඳින්න දැනගන්න ඕනේද? මං චිත්‍ර වලට දක්ෂ නෑනේ. මට චිත්‍ර අඳින්න බෑනේ. මේ හැම දේ ගැන මාට ප්‍රශ්නයක් එනවා වෙන්න පුළුවන්නේ. අපි ඒකත් අහලම දැනගනිමු. එහෙම අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ එහෙම ලොකු හැකියාවක් තියෙන්න ඕනේ නැහැ. මටත් එහෙම ලොකු චිත්‍ර හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මම ඔයගලන්ට ඉස්සරහදී වීඩියෝ එකකින් පෙන්නන්නම් මම කරපු කේක්ස් ටිකක්. ඒවල ලොකු නිර්මාණයක්, ලස්සන නිර්මාණයක් අකට දකින්න පුළුවන්. ඒ දැන් ඒක හැකියාව නැති වුණොත් මම පියවරෙන් පියවර කියා දෙනවා කොහොමද අපිට ලැබිලා තියෙන පික්චර් එක විදිහටම කේක් එකට ඒ පික්චර් එක ගන්න කොහොමද කියලා මේ පියවරෙන් පියවර කියා දෙනවා. එතකොට මේ අනිවාර්යයෙන්ම ලස්සන කේක් නිර්මාණයක් අකට ගන්න පුළුවන්. හොඳයි. ඔයාට තිබුණු ඔන්න ලොකුම ප්‍රශ්නයක් විසඳුණානේ. ඔන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ නැහැ චිත්‍ර අඳින්න. මොකද හැමෝටම ඇත්තටම චිත්‍ර අඳින්න හැකියාව නැති වෙන්නත් පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඔයාට ඇති වෙනවා ප්‍රශ්නයක් මේ පාට සම්බන්ධව. වර්ණ සංකලනය කොහොමද කරන්නේ? මේ වර්ණ කන්න පුළුවන්ද? ඇත්තටම අපි කේක් එකක් වුවම කන්නනේ කන්නේ. ඉතින් ලස්සනට විතරක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා අපි වර්ණ ගැනත් කොහොමද කියලා මිස් ගෙම්ම දැනගමු. මේකෙදි පාවිච්චි වෙන්නේ normal food coloring තමයි. අපි දන්නවා එක එක මේ ජෙල් කලර්ස් තියෙනවා, ලික්විඩ් බේස් එක මේ වෝටර් බේස් එකෙන් තියෙන කලර්ස් තියෙනවා. මේ අපි normally මේ කේක් වලට භාවිතා කරන කලර්ස්ම තමයි. ඒව තමයි පාවිච්චි වෙන්නේ. ඒකෙන් කැමට අගුණයක් නැහැ. අපි කේක් එක මතම පේන්ට් කරනවා. ප්‍රශ්නයක් නැහැ කේක් වලට භාවිතා කරනම කලර්ස් හින්දා. හොඳයි. ඔන්න ඔයාට මේ ප්‍රශ්නෙත් විසඳුණා.
එතකොට අපි හිතනවා කාලය කොහොමද ගත වෙන්නේ? සාමාන්‍යයෙන් අපි බටර් කේක් එකක් හදනවා, ස්පොන්ජ් කේක් හදනවා, ගෙදර ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ ඉවෙන්ට්ස් වලට හදන්නේ පොන්ඩඩ් අයිසින් එකෙන්, බටර් අයිසින් එකෙන් මිස් කිව්වා වගේම. ඉතින් අපි බලමු මේ කේක් එක හදන්න කොහොමද කාලය ගත වෙන්නේ? ලොකු කාලයක් ගත වෙනවද? ඔයාට කස්ටමර් ඉල්ලපු සැනින් අපිට දෙන්න හැකියාව තියෙනවද? ඒ වගේ දේවලුත් අපි හලම දැනගනිමු. ඔව් ඇත්තටම බටර් කේක් ෆොන්ඩන්ට් කේක් ඔයගොල්ලෝ දන්නවා කේක්ස් කරන නිසා ලොකු කාලයක් වැය වෙනවා මහන්සියත් වැඩි. ඇත්තටම මේකට මේ අර අපි චිත්‍රයක් අඳින පොඩි දෙයක් කියලා ඒ කියන්නේ ලොකුවට මේ ලොකු වැඩ කොටසක් නැහැ. සාමාන්‍යයෙන් මේ පොඩි කාලයක් ඇතුළත නිම කරගන්න පුළුවන් කේක් එකක්. අර කේක් තරම් ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ. නිදහසේ කරන්න පුළුවන් කේක් එකක්. හොඳයි. එහෙමනම් ඔන්න ඔයාට කස්ටමර්ට ඔෆර් කරන්න හොඳම chance එකක් තමයි වටිනාකම කතා කරා අපි, කලරින් සම්බන්ධව කතා කරා, ඒ වගේම පේන්ට් එක සම්බන්ධව කතා කරා. කාලය අතිශයින්ම වැදගත් දෙයක් තමයි බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට ඔයාට කාලේ. ඉතින් කාලයේ වැදගත්කමත් ඔයා දන්න නිසා ඒක මැනේජ් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ කස්ටමර්ට ඕන විදිහට මේ කේක් නිර්මාණය ඔයාගේ අතින්ම හදලා දෙන්න. ඉතින් වැදගත්ම දේ මොකක්ද? මිල. අපි ඕනම ව්‍යාපාරයක් පටන් ගන්නේ අපිට ලාභ ලබා ගන්න අරමුණින්නේ. ඉතින් මේකට ප්‍රධානම වශයෙන් බලපාන සාධක කීපයක් තියෙනවා. ඉතින් ඔයගේ පිරිවැය තියෙනවා, ශ්‍රමය තියෙනවා. මේ හැම දේ තුලම තීරණය වෙන්නේ, ඒ නිර්ණායකයන් තුල තීරණය වෙන්නේ ඔයාගේ ලාභය. ඉතින් අපි මිස්ගෙන් අහලා දැනගනිමු කොහොමද අනිත් කේක් වලට සාපේක්ෂව මේ ෂිෆෝන් කේක් එකේ මිල කියලා. ඇත්තටම මේ කස්ටමර්ගේ උස්ලාගෙන ලොකු ඉල්ලුමක් තියෙනවා මේ කේක් එකට. ලොකු මිල ගණක් ඇත්තටම කස්ටමර් එවන පික්චර් එක තමයි අපි ගොඩක් ලාට කරලා දෙන්නේ. ඒ හින්දා ඒකෙත් ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ කේක් එක ටිකක් මිලෙන් වැඩි. ඒ වුණාට මේ හැමෝම කැමති ඒක මේ ලොකු වේදමක් සාමාන්‍ය පොඩි පිරිවෙයක් දාරන්න වෙනවා. ඒ වුණාට ඒ වගේ ලොකු මුදලක් අපිට හොයාගන්න පුළුවන් කේක් එකේ. හොඳයි. එහෙමනම් ඔයාට ගොඩාක්ම වටින සාධකයේ වුණ මිල තමයි ඒ විදිහට ශානිමිස් ඔයාට කිව්වේ. ඔයාගේ කේක් එක ඔයාගේ කස්ටමර්ට ඔෆර් කරනකොට අතිශයින්ම වැදගත් සාධකයක් තමයි මිල කියලා කියන්නේ. ඉතින් ඔයාට ඔයාගේ කේක් ව්‍යාපාරය දිනෙන් දින දියුණු කරගන්න ඔයාගේ කේක් කලෙක්ෂන් එකට අලුතින් ඇඩ් කරන්න සුදුසුම කේක් එකක් තමයි මේ ෂිෆෝන් කේක් එක කියලා කියන්නේ. අපි ඔයාට මුලින්ම කිව්වා අද දවසේදී අපි මේ කේක් නිර්මාණයේ පොඩි හෝ දෙයක් ඔයාට කියලා දෙනවා කියලා. ඉතින් මීට වඩා ගොඩාක් දේවල් තියෙනවා ඔයාට කියලා දෙන්න. නමුත් ඔයාට සාමාන්‍යයෙන් අයිඩියා එකක් එන්න පුළුවන් විදිහට අපි ශානිමිස් හදපු කේක් එකක් දැන් කොහොමද පේන්ට් කරන්න කියලා බලමු. මේමයි උදේශී. මම මේ අද කේක් එක හදාගෙන තියෙන්නේ. මුලින්ම කේක් එක බේක් කරගෙන සෙට් කරලා ෆිලින් එක හදලා මේ කියන්නේ චීස් ෆිලින් එකක් අද කරලා තියෙන්නේ. චීස් ෆිලින් එක හදලා ෆ්‍රීස් කරලා කේක් එක අරන් තියෙනවා. ඊට පස්සේ මේ පේන්ට් එක දැන් අපි කලින් ඒක මේ බැටර් එකෙන්ම දාලා තියෙන කේක් එකට. ඒ වුණාට අපිට මේ අපි ෆයිනල් ටච් එකෙන් තමයි මේ පික්චර් එකේ ඩීටේල්ස් මතු කරගන්නේ. අද කලේ අපි මේ වගේ පින්තූරයක් කේක් එකට ගන්න එක. ඒ වගේ තමන් කැමති ඕනම පික්චර් එකක් ගන්න පුළුවන් කේක් එකට. දැන් අපි කරන්නේ මේක පේන්ට් කරන එක. මම කොටසක් පේන්ට් කරගෙන තියන් තියෙනවා. අපි ෆුඩ් කලරින් තමයි පාවිච්චි කරන්නේ. පොඩි බ්‍රෂස් දෙක තුනක් තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. ඉතින් යාළුවනේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා මේ වගේ පික්චර් එකක් කොහොමද කේක් එකකට අරගෙන තියෙන්නේ සහ ඒක කලර් කරන්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා ඇති අනිවාර්යයෙන්ම. මොකද මේ කේක් එක ඇතුලේ ෆිලින් එකක් ඔයගොල්ලන්ට ගැන මිස් විස්තර සඳහන් කරා. මිස් කිව්වා ක්‍රීම් චීස් ෆිලින් එකක් තමයි මේකේ අද එයා ඇඩ් කරලා තියෙන්නේ කියලා. එතකොට ශානි මිස් මේ ක්‍රීම් චීස් ෆිලින් එකට අමතරව තව ඇතුළට ඇඩ් කරන්න පුළුවන් ෆිලින්ස් වර්ග තියෙනවද? ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් මේ කේක් එක කෙරෙන්නේ චීස් ෆිලින් එකක් එක්ක ගොඩක් වෙලාවට. ඒත් අපිට තමන් කැමති ස්ට්‍රෝබෙරි, බනානා, පයිනැපල් ඕනම ෆ්ලේවර් එකක් එක්ක කේක් එක හදන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට මේ මැදට අපි දැකලා තියෙනවා මේ පළතුරු තමන් කැමති ගොඩක් වෙලාවට කිවි, ස්ට්‍රෝබෙරි ඒ වගේ පළතුරු දානවා. අපිට පයිනැපල් මේ අඹ ඒ වුණත් හැම දාන්න පුළුවන්. මේ ඒව වෙන ක්‍රමයක් තියෙනවා දාන විදිය.
අපි ඒව ක්ලාස් එකේදී කියා දෙන්න. හොඳයි. එතකොට ශානි මිස් දැන් ඔයා භාවිතා කරන මේ පින්සල තියෙනවානේ. පින්සල් වර්ග තියෙනවා, එක එක නම්බර්ස් තියෙනවා. මේ ගැන මොන වගේ සඳහනක්ද කරන්න පුළුවන්? මොකද අපිට හැමදේම ඇත්තටම මෙතන කියලා දෙන්න බෑ. අපේ ක්ලාස් එකේ තමයි අපි ඉන් ඩීටේල් කියලා දෙන්නේ හැමදේම. අපි චුට්ටක් පින්සල් භාවිතය ගැන පොඩි අදහසක් දෙමු. ඔව් මේ පින්සල් දෙක තුනක් තමයි අපිට ඕන වෙන්නේ. ලොකු විට ඕන නැහැ. ඇත්තටම අනිවාර්යෙන් පින්සල් තුනක් තිබුණත් ඇති. නෝට් පින්සලකුයි තව ඒ වගේ පින්සල් දෙක තුනක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ටික තමයි. හොඳයි. ඉතින් ඔයා දැන් දැක්කා කොහොමද මේ වගේ නිර්මාණයක් කරන්නේ සහ මම ඔයගලන්ට අයිඩියා එකක් ගන්න තව ෆික්චර්ස් ටිකක් පෙන්වන්න. මිස්ගේ කරන්න තියෙන මේ තියෙන්නේ ඒ වගේ කාටුන් කැරක්ටර්ස් තියෙනවා. ඉතින් ගොඩාක්ම පුංචි බබාලා හරිම ආසයි කාටුන් කැරක්ටර්ස් වලට. ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට කේක් එකට ඇඩ් කරන්න පුළුවන්. මේ වගේ ෆෘට්ස් තියෙනවා. ඒ වගේ දේවල් තව තියෙනවා අපිට හියුමන් කැරක්ටර්ස් ඒ වගේ දේවල් අපිට ඇඩ් කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි ක්ලාස් එකේ කියලා දෙනවා. ඉන්ස්පිරෝව අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ ඇත්තටම ගොඩක් වටින දේවල්. අපේ ක්ලාස් එකේදී පැටර්න්ස් 4ක් කියලා දෙනවා, ෂේප්ස් 4කින්. ඉතින් මේ ෂේප්ස් තියෙනවා හાર્ට් ෂේප් එක, රවුන්ඩ් ෂේප් එක, ස්ක්වෙයාර් ෂේප් එක, මේ වගේ විවිධාකාර වූ හැඩතලයන් වලින් මේ කේක් එක හදාගන්න විදිහ. ඉතින් මේ අපි අද ඔයාට කියලා දෙන්නේ බේසික් එක. බේසික් කේක් එකක් තමයි අද අපිවත් එක්ක මේ පේන්ට් කරන්නේ. ඉතින් මීට අමතරව තව ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් දේවල් අපේ ක්ලාස් එකේ අපි ශානි මිස් එක්ක කියලා දෙනවා. ඔයාට තිබුණු ගැටලු කීපයක්ම මේ වෙනකොට निराකරණය වුණා, විසඳුණා. අපි ඒක ගොඩාක් වෙලාවට විශ්වාස කරනවා. ඔයාට දැන් ලොකු ප්‍රශ්න කීපයකට මුහුණ දීලා ඇති මේ කේක් එක සම්බන්ධව. මේ පික්චර් එක කොහොමද මේකට පේස්ට් කරන්නේ, ෆිලින් එකක් ඇඩ් කරන්නේ, මිස්කුවා ෆ්‍රීසර් එකේ තියලාමයි කියලා. මේ දේවල් කොහොමද කරන්නේ? ඇත්තටම මේ ස්පොන්ජ් එක කඩා ගන්නෙත් නැතිව අපි හරියටම නිවැරදිව හදා ගන්න ඕනේ. මේ සියලු දේ සම්බන්ධව අපි ඔයාව හැම දෙයක්ම දැනුවත් කරන්න කියලා දෙන්නේ අපේ ක්ලාස් එකේ. ඉතින් ඉන්ස්පිරෝව ඇකඩමි එකේ ශානි මිස් සමගින් ෂිෆෝන් පේන්ටඩ් කේක් කෝස් එක අපි අරගෙන එනවා. මාසයක් පුරාවටම දවස් 4කින් ඔයාට ෂේප්ස් 4 සහ ඊට අමතරව ඔයාට ඉගෙන ගන්න පුළුවන් ඇඩිෂනල් දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම ෆිලින්ස් ගැන, ෆ්ලේවර්ස් ගැන, පින්සල් භාවිතේ, ඒ වගේම තමයි වර්ණ භාවිතේ, මේ සියලු දේවල්ම අපි ඔයාට කියලා දෙන්නේ හැම දෙයක්ම අපේ ක්ලාස් එක තුල. ඉතින් මේ සියලු දේවල් ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඉන්ස්පිරෝ අපිත් එක්ක ජොයින් වෙන්නම ඕනේ. හරි උදේශී, මේක අපි ෆිනිෂ් කරලා නැහැ තාම. ඒත් මම ඔයගලන්ට කපලා පෙන්නන්න. මේක කලින් ෆ්‍රීසර් එකේ තියලා සෙට් කරාට මේ අපි දැන් පැයක් විතර එළිය තියාගෙනනේ පේන්ට් කරේ. ඒ හින්දා පොඩ්ඩක් කූල් එක ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් හයිය නැතුව ඇති. මේ විදිහට තමයි ඉතාමත් ලස්සන, ඒ වගේම තමයි රසයි කියලා ඇත්තටම හිතනවා දැක්කම. ලස්සනට ෆිලින් එකක් තියෙනවා, ඒ වගේම තමයි පේන්ට් එක තියෙනවා, ෂේප් එක හරිම ලස්සනට තියෙනවා. ඉතින් අපේ යාළුවන්ට කියන්න ඕනේ බේසික් එක මේ සෙමි රෝල් එක. ඉතින් මේ සියලු දේවල් සම්බන්ධව ඔයාට හැම කරුණු කාරණයක්ම දැනගන්න පුළුවන් අපේ ක්ලාස් එක. අනිවාර්යයෙන්ම අපි හැම දෙයක්ම ක්ලාස් එක තුල මේ මාසය පුරාවටම ඔයත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි ෂිෆෝන් කලාවේ දැවැන්තෙක් වෙන ශානි මිස් එක්ක එකතු වෙලා මේ කලාව සම්බන්ධයෙන්, මේ දැවැන්ත විෂයපතය සම්බන්ධයෙන් පුංචි කාරණා ටිකක් ඔයාට පැහැදිලි කරා. ඉතින් දන්නවා ඔයාට අවශ්‍යතාවය තියෙනවා, ඔයා දැවෙනවා මේ කලාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ඉතින් ඒකට අපි සූදානම් ඉන්ස්පිරෝ අපි. මොකක්ද? අපි දැවැන්ත පාඨමාලාවක් මේ වෙද්දිනොත් සංවිධානය කරලා තියෙනවා, සූදානම් කරලා තියෙනවා ඔයා වෙනුවෙන්. ඉතින් විශේෂයෙන්ම ඉදිරියේදී අපි ඔයාට ඒ සියලු තොරතුරු ගෲප් හරහා දැනුවත් කරනවා, පේජ් එක හරහා දැනුවත් කරනවා.
ඉතින් ඔයාට පුළුවනි මේ පාඨමාලාව ඔයාගේ කරගන්න. ඉතින් මේ ෂිෆෝන් කලාව ඔයාගේ කරගන්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තමයි මේ පාඨමාලාව තුල ඔයාට ලැබෙන දේවල්. ඉතින් වැදගත්ම කාරණාව මේ පාඨමාලාව මේ දවස් 4 සම්පූර්ණයෙන්ම A to Z ඔයාට ලයිෆ් ටයිම් රෙකෝඩින් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකේ වැදගත්කම තමයි මේ කලාව හදාරන ඔයාට මේක නැවත ප්‍රැක්ටිස් කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට තමයි අපි ඔයාට දෙන්නේ ලයිෆ් ටයිම් රෙකෝඩින්. ඔයාට නිදහස් වෙලාවක, ඔයාට අවශ්‍ය වෙලාවක ඒ දේවල් ෆලෝ කරලා ඔයාට මේ කලාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසායි අපි ඔයාට ලයිෆ් ටයිම් රෙකෝඩින් ලබා දෙන්නේ. ඊළඟ කාරණාව තමයි ප්‍රැක්ටිස් කරන ඔයාට ඒ මොහොතේ එන ප්‍රශ්න ගැටලු තියෙනවනේ. ඉතින් ඒක විසඳ ගන්න අවශ්‍යයිනේ. ඒක විසඳ ගන්නන් ඉන්න එකම කෙනා තමයි කවුද? ශානිමිස්. ඉතින් ශානිමිස් ඉන්න ලයිෆ් ටයිම් ගෲප් එකක් තියෙනවා. ඉතින් පර්මනන්ට් ස්ටුඩන්ට්ස්ලා හැමෝටම පුළුවනි ලයිෆ් ටයිම් ගෲප් එකට එන්න. ඒ ලයිෆ් ටයිම් ගෲප් එකේ ඔයාට ඕනම දෙයක් කතා බහ කරලා දැනගන්න. ඒක ටෙක්ස්ට් මැසේජ් එකකින්, වොයිස් මැසේජ් එකකින් මිස් තීරණය කරත් ඔයාට කතා කරලම මේක ක්ලියර් කරන්න ඕන කියලා දෙපාරක් නම් හිතන්නේ ඔයාට කතා කරනවා. ඉතින් මේ විදිහට ඔයාට ආෆ්ටර් සර්විස් එක අපි දෙන්න සූදානම්. ඔයාගේ ප්‍රශ්න ගැටලු සියල්ල ක්ලියර් කරන්න අපි සූදානම් ශානිමිස් එක එකතු වෙලා. ඒ විතරක් නෙමෙයි මේ පාඨමාලාව හදාරන ඔයාට වටිනා කියන සහතික පත්‍රයක් අපි දෙන්න සූදානම්. ඉතින් මේ සමස්ත සර්විස් එකත් එක්ක තමයි අපි ඔයාට අරගෙන එන්නේ මේ දෙවැද්ද පාඨමාලාව. ඉතින් වැදගත්ම කාරණාව තමයි අපි දන්නවා මේ පාඨමාලාව සම්බන්ධයෙන් මේ මැසේජ් එක දැක්ක ගමන් රයිට් දවස් 2-3කින් රයිට් ලොකු ප්‍රමාණයක් මේ පාඨමාලාව අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට හැකි වෙන්නේ අවස්ථාව දෙන්න 100ක් වගේ පිරිසකට. ඒත් අපි දන්නවා ඊට අභිබවා යනවා. ඉතින් තව පුංචි ගණනක් අපි එකතු කරනවා මේ කවුන්ට් එකට. ඉතින් එතනදී වැදගත්ම කාරණාව මේ පාඨමාලාව අපි ඔයාලට ලබා දෙන්නේ රුපියල් 7500ක් වගේ පුංචි මුදලකට රයිට්. ඇයි මම එහෙම කියන්නේ? එළියේ තියෙන පාඨමාලාවල් බලපුවාම ෂිෆෝන් පාඨමාලාවල් බලපුවාම අපි ඔයාට දෙන මේ මිල පුංචි. ඒ නිසා මේක ඔයාගේ කරගන්න පුළුවන් වැදගත්ම කාරණාව මම කියන්න. ඒ මිලෙනුත් මුලින්ම රෙජිස්ටර් වෙන පළවෙනි 100 දෙනාට රුපියල් 5000කට මේ සමස්ත සිලබස් එකම මේ සර්විස් එක ඔයාට ගන්න පුළුවන්. ඉතින් පරක්කු වෙන්න එපා. රයිට්. ප්‍රමාදයේ පසුතැවීමට හේතු වෙයි කියලා තියෙනවානේ. එහෙනම් හැකි ඉක්මනට ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. රයිට්. මතක තියාගන්න පළවෙනි 100 දෙනාට මේ සමස්ත පාඨමාලාව රුපියල් 5000ට ලබා ගන්න පුළුවන්. එහෙනම් සුබ පතනවා හැමෝටම. රයිට්. එන්න අපිත් එක්ක එකතු වෙන්න. ෂිෆෝන් කලාවේ ඔයත් ප්‍රවීණෙක්, දැවැන්තෙක්, නම තියපු කෙනෙක් වෙන්න. Thank you.